වීදුරුවකට ජනල් එකට මම ගිහිල්ලා ජනල් එක කඩාගෙන සලාංගල වැදුනා මෙහෙම අත කැපුණා. ආක්ෂය අනුහසේ කිව්වොත් ඒක වෙනම කෙමිස්ට්‍රි එකක් වෙන විදියක්. ඒ පාවෙනවා දැකලා පාවෙනවනේ මල්ලි ඉතින් එක දිගට වැඩ කරන්න ගියා. පුංචි තිරේ අපි ආදරය කරන කපල් එකක් දැන් සිනමාවට ඇවිල්ලා තියෙනවා. මොකද්ද කියන්න තියෙන කල්පනා? හරිම ලස්සන වැඩක්, ආදරෙන් කරපු වැඩක්. ඔන්න ලොකුවට අපි මහන්සි වෙලා කරපු වැඩක්. දැන් නිමා වෙලා තියෙනවා. සූදානම් අගෝස්තු මාස 13 වෙනිදා ඉඳන් ඔයාලා බලන්න එන්න. පුංචි තිරේ ප්‍රේමවන්තිය සිනමාවෙත් හම්බෙන එක ගැන රවින්නට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ පාවෙනවා දැකලා පාවෙනවනේ මල්ලි ඉතින් එක දිගට වැඩ කරන්න ගියා. අනේ නෑ අතින් මං කිව්වත් වගේ ඒ හුරු පුරුද්ද ලොකු උදව්වක් වුණා. මොකද අපි දන්නවා අපි හැරෙද්දි දන්නවා මොකේටද හැරෙන්නේ කියලා. ඉතින් ඒ ඇඳලුම්කම ඒ බ්ලෙන්ඩ් එක ඒ පළපුරුද්ද අපි ගොඩක් පාවිච්චි කරා මේ වැඩේදී. ඉතින් මං හිතන්නේ ඒක සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ආක්ෂක්ගේ මේ ආක්ෂා කියලා කියවෙන සොරි නිත්‍යක්ගේ මේ මොකද්ද කියන්න තියෙන්නේ ආක්ෂාගේ චරිතයයි ඒ කියන්නේ මේකේ කල්පනා චරිතයත් එක්ක රවින් ඒ කියන්නේ මේකෙත් ප්‍රේමවන්ත වෙලා තියෙන එක ගැන. ආක්ෂය අනුහසේ කිව්වොත් ඒක වෙනම කෙමිස්ට්‍රි එකක් වෙන විදියක්. ඒක වෙනම එකක්. ඒතර කල්පනා විදියටම කල්පනා සහ පීවි කියන්නේ තව දෙන්නේ වෙනස් විදිහකට තමයි දෙන්නා එකතු වෙන්නේ සහ ඒ ආදරේ කරන්නේ නොදැන ඒ ගැන වැඩි මම කියන්නේ නැහැ මොකද ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා බලන්න ඕනේ ගැන. ඉතින් ඒක වෙනස්. ඒ ස්ටෝරීස් දෙකක්. ඉතින් කොහොම හරි පුරුදිම රවි ණය ඉතින් මට වැඩේ කරගන්න හරිම පහසුයි. මොකද අර කිව්වා වගේ අයියා කිව්වා වගේ අපි දැන් දන්නවා කොහොමද වෙන්නේ මේ වැඩේ කරගන්න ඕනේ කොහොමද. ඒකත් එක්ක හරි මාසාවෙන් ලස්සනට අපි වැඩේ ඉවර කරලා තියෙනවා. කල්පනාගේ වෙච්ච සිද්ධියක් කියන්න මොකක් හරි එකක්. මොකද කරන්න බැරි දෙයක්. සිද්ධියක්. චුට්ටක් මතක් කරන්න ඕනේ. ෆයිට් එක ගැන වෙච්ච සිද්ධි කියන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් ෆයිට් එකක් කරද්දි මොනවා හෝ අලකලංචියක් වෙනවමයි. එකපාරක් එතන හිටියා ටිකක් කරා. අපේ ෆයිටින් ක්‍රූ එකේ අපිට හිටපු එක සහෝදරයෙක් හිටියා. හොඳ කාය ශක්තියක් තියෙන එක්කෙනෙක්. මං හිතන්නේ ලංකාවේ රෙකෝඩ්ස් පවා තියලා එක්කෙනෙක්. මට අයියාගේ නම මතක නෑ අත්‍තරම. එයාත් එක්ක මට ගහගන්න එක දර්ශනයක් තිබුණා. මං හිතන්නේ ඒක චිත්‍රපටයේ නෑ අපරාධේ. ඉතින් එයාට එක වෙලාවක එයා මාව තල්ලු කරනවා. තල්ලු කරන්නේ බිත්තියට. හැබැයි ඒක ෂූට් කරන වෙලාවෙද්දි මම ගියේ බිත්තියට නෙමෙයි එතන තිබුණු වීදුරුවකට ජනල් එකට. මම ගිහිල්ලා ජනල් එක කඩාගෙන සලාංගල වැදුනා මෙහෙම අත කැපුණා. හැබැයි අත කපාගෙනත් නැවැත්තුවේ නෑ ෂොට් එක. ඒ දර්ශනය මේ නැවැත්තුවේ නෑ දිගටම කරගෙන ගියා ලේ පෙරාගෙන. අන්තිමට කට් කිව්වට පස්සේ තමයි දන්නේ මගේ අත කට් කියලා. එහෙම දේවල් ටිකක් වුණා. ඒකෙන් කල්පනාට තියෙන ආදරේ නිසා. කල්පනාට තියෙන ආදරය කියන්නේ මල්ලි ඒක ඇවිල්ලා අර වැඩේ කරද්දි අපි වැඩේට නිකන් ආවේශ වෙලා වගේනේ කරන්නේ. ඒ වෙලාවේ වැඩේ විතරයි. ඒක හොඳටම කරන්න ඕන මොන විදියකින් හරි. එහෙම කරන වෙලාවල් වල ඉතින් අපිට හානි වෙනවා. ඉතින් ඒක නවත්තන්න හරි අමාරුයි. අපිට විතරක් නෙමෙයි ගොඩාක් දියුණු තාක්ෂණීය තියෙන බොලිවුඩ් වල හොලිවුඩ් වල පවා ඉතින් නළු නිලියන්ට ඒ වැරදීම් අනතුරු වෙනවා. ඉතින් අපි කියන කවර කතාවද මල්. ඒ වගේම අන්තිම ප්‍රශ්නය අහන්න ආර් කියලානේ ඔයාලට කියන්නේ ගොඩක් කට්ටිය. ඉතින් ඔයාලා ඉස්සරහටත් ඒ කියන්නේ කපල් එකක් විදියට ප්‍රේමවන්ත විදියට මොනවද ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට? මෙහෙමයි ඉතින් ඒ හැම දෙයකටම උත්තරේ වෙන්නේ ඉතින් ඔයාලා තමයි. ඔයාලා අපි බලාපොරොත්තු වෙනවා නම් අපි ඉඳී. ඉතින් එයාලව සතුටු කරන්න තමයි අපි හැමදේම කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා නම් තව නිර්මාණවල අපි දෙන්නා එකට හතුරු විදියට හරි, යාළුවෝ විදියට හරි, ප්‍රේමවන්තයෝ විදියට, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට හරි නිර්මාණවල බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඒකේ විදියට වෙයි. මේ අපේ නිත්‍යකට මොකක් හරි කියන්න ඇති. මොකද්ද කියන්න තියෙන්නේ කියන? ඔව් අනිවාර්යෙන්ම මම කිව්වා වගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා තමයි මෙච්චර අපි දකිනවා. දැන් මම දෙවෙනිම මං ඉවර කළත් ටික කාලයක් වුණා. ඒ ආදරේ හිමම තියෙන. ඒ ආදරේට ගොඩාක් ආදරේ. ඔයාලගේ ආදරේ තමයි අපි දැන් දැන් ඒ ආදරේට කල්පනා ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ පුළුවන් කල්පනාවක් එකතු වෙන්න. ඉස්සරහට ඉතින් අපි බලමු තව වැඩ වලින් කොහොමද එන්නේ කියලා අපි ඔයාලට අනිවාර්යෙන්ම කියනවා. ඔය ස්තුතියක් අපිත් එක්ක සම්බන්ධ වුණාට